එදා දවස පුරාම තිබුණේ අමුතු මූසල අඳුරක්. අහස කළු කියලා තිබුණට වහින්නේ නැතුව හිර වෙලා වගේ තිබුණු ඒ කාලගුණේ මගේ හිතටත් ගෙනාවේ ලොකු බරක්. හවස ඔෆිස් එකෙන් එළියට බහිනකොටම තමයි කාවින්දිගේ කෝල් එක ආවේ. "හෙලෝ කියපන් කාවින්දි. උඹ කොහෙද ඉන්නේ? මම මේ දැන් ඔෆිස් එකෙන් එළියට බැස්ස ගමන්. ඇයි බං?" "අනේ කෙලින්ම අපේ දිහා වරෙන්කෝ. මට තනියම ඉන්න කම්මැලියි බං. අද අම්මලා නෑ. එයාලා මහව ගියා ආච්චිව බලන්න. මං විතරයි ගෙදර." කාවින්දි කියන්නේ මගේ පාසල් කාලේ ඉඳන් හිටපු හොඳම යාළුවා. එයාගේ ගෙදර මට මගේ ගෙදර වගේමයි. ඒත් අද මට මහන්සියක් දැනුණු නිසා මම පොඩ්ඩක් පසුබෑවා. "අඩේ අද නම් බැරි වෙයි බං. ඇඟට හරි නෑ වගේ." විකාර නැතුව වරෙන් යෝධියේ යන්න මම රොෂාන්ටත් එන්න කිව්වා. "අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාමු. අනික මට උඹට කියන්න ඕන ලොකු කතාවකුත් තියෙනවා." රොෂාන් කියන්නේ කාවින්දිගේ පෙම්වතා. ඒ දෙන්නා යාළු වෙලා දැන් අවුරුදු 3ක් විතර ඇති. රොෂානුත් එනවා කිව්වම මට හිතුනේ මම එතනට ගියාම එයාලට කරදරයක් වෙයිද කියලා. තුන්වෙනියෙක් ඉන්නකොට කපල් එකකට නිදහසේ ඉන්න අමාරුයිනේ. "රොෂාන් එනවනම් මම ඇවිත් මොකද කරන්නේ බං? උඹලා දෙන්න ඉඳපන්කෝ. මම මොකටද උඹලගේ අස්සරින් ගන්නෙ?" "පිස්සුද යකෝ. ඌ එන්නේ ටික වෙලාවකට. අනික උඹ නැතුව මට පාළුයි. වරෙන් මම බයිට් එකකුත් හැදුවා." කාවින්දිගේ බලකිරීම අහක දාන්න බැරි තැන මම ට්‍රීවිල් එකක් අරන් කෙලින්ම කාවින්දිලගේ ගෙදරට ගියා. මම ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම අර හිර කරන් හිටපු වැස්ස කඩාගෙන වැටෙන්න ගත්තා. මහා හයියෙන් හුලං එක්ක ආපු වැස්ස නිසා මම ගේ ඇතුළට දිව්වේ තෙමි තෙමි. ආවා නේද මැඩම්?" කාවින්දි දොර ඇරියේ ලොකු හිනාවක් දාගෙන. එයා කොට ඩෙනිම් කෑල්ලකුයි ඇඟට හිරවුණු ටී-ෂර්ට් එකකුයි ඇඳලා හිටියේ. ගෙදර කවුරුත් නැති නිදහස එයාගේ මූණෙන් පෙනුණා. "තෙමුණ නේද? ඉඳපන් මම ටවල් එකක් ගේන්නම්." මම සාලෙට එනකොට රොෂාන් සෝෆා එකේ ඉඳගෙන ටීවී බල හිටියා. මාව දැක්කම එයා හිනා වෙලා නැගිට්ටා. "හායි නෙත්මි කොහොමද?" "ෂේප් එකේ ඉන්නවා රොෂාන්. ඔයාට කොහොමද?" "වරදක් නෑ. අද ඉතින් නිවාඩුපාඩුවේ ඉන්න හිතුණා. කාවින්දි තමයි කිව්වේ ඔයාටත් එන්න කියලා." කාවින්දි තුවාලයක් ගෙනත් මගේ ඔළුවට දැම්මා. "පිහදා ගනින්. හෙම්බිරිස්සාව හැදෙයි නැත්තම්." විනාඩි 10කට විතර පස්සේ අපි තුන්දෙනාම සාලේ මැද තිබුණ ටීපෝ එක වටේ වාඩි වුණා. එළියේ වැස්ස දෝරේ ගලනවා. ගෙදර හරිම නිස්කලංකයි. ලයිට් එළියත් ටිකක් අඩු කරලා තිබුණ නිසා පරිසරයේ තිබුණේ අමුතු ආකර්ශනීය බවක්. කාවින්දි වයින් බෝතලයක් සහ වීදුරු 3ක් ගෙනාවා. "අද නිකන් ඉඳලා හරියන්නේ නෑ. පොඩි අඩියක් ගහන්නම ඕන." කාවින්දි කිව්වේ රොෂාන්ගේ උරහිසට අතක් තියෙන ගමන්. "ඔව් මේ වගේ වෙලාවක මේක තමයි හොඳම බෙහෙත." රොෂානුත් හිනා වුණා. අපි ටිකෙන් ටික වයින් බොන්න පටන් ගත්තා. මුලදී සාමාන්‍ය දේවල් ගැන කතා කර හිටියත් වෙලාව යද්දි කතාව ටිකක් නැඹුරු තැන්වලට ගියා. ජීවිතය ගැන, ආදරය ගැන, අපි හංගගෙන ඉන්න ආසාවන් ගැන කතාව ඇදිලා ගියා. වයින් වල සැරට මගේ ඇඟටත් පණ නැති ගතියක් දැනිලා තිබුණේ. මම සෝෆා එකට හේතු වෙලා එයාලා දිහා බලන් හිටියා. කාවින්දි රොෂාන්ගේ ඇඟට තව තවත් හේතු වුණා. රොෂාන් එයාගේ ඉන වටේ අත දාලා එයාව ළඟට ගත්තා. මට පොඩි අපහසුතාවයක් දැනුණා. මම තුන්වෙනියෙක් වෙලා එයාලගේ නිදහසට බාධා කරනවා වගේ හැඟීමක් මට ආවා. මම වොෂ්රූම් එකට ගිහින් එන්නම්."
කියලා මම නැගිටින්න හැදුවා. ඒත් කාවින්දි මගේ අතින් ඇද්දා. ඉඳපන් බං කොහේ යන්නද? උඹට අපි ඉන්නේ කවුල්ද? නෑ පිස්සුද? මම නිකන් ඉන්න එපා. අපි තුන්දෙනාම යාළුවෝනේ. අපිට හංගන්න දෙයක් නෑ. කාවින්දි එහෙම කියලා රොෂාන්ගේ මූණ බලලා අමුතු හිනාවක් දැම්මා. රොෂානුත් මගේ දිහා බැලුවේ වෙනදාට වඩා වෙනස් බැල්මකින්. ඒ ඇස්වල තිබුණේ රාගයක් මුසුණු ආරාධනාවක් වගේ දෙයක්. අපි තව ටිකක් බිව්වා. මටත් නොදැනීම මගේ ඔළුව කැරකෙන ගතිය වැඩි වුණා. කාවින්දි එක පාටම රොෂාන්ව කිස් කරන්න ගත්තා. මම අග බලාගන්න හැදුවා. මගේ හිතේ තිබුණ කුතුහලය නිසා මම බලාගෙන හිටියා. ඒක නිකම්ම හාදුවක් නෙවෙයි. හරිම තදබල හැඟීම්බර එකක්. ටික වෙලාවකින් කාවින්දි රොෂාන්ගෙන් ඈත් වෙලා මගේ දිහා බැලුවා. එයාගේ ඇස් රතු වෙලා කෙළවලින් තෙත් වෙලා තිබුණා. නෙත්මි කාවින්දි මගේ නම කිව්වේ හරිම මෘදු විදිහට. ඇයි බං? උඹට කවුරුත් නෑනේ. උඹ පාළුවෙන් නේද ඉන්නේ? ඒක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ. මම hina වෙන්න උත්සාහ කළා. කාවින්දියාගේ අතක් මගේ කකුල උඩින් තිබ්බා. අද රෑ අපි තුන්දෙනාටම බැරිද සතුටු වෙන්න? මම කැසිලා ගියා. මොකක්? උඹට පිස්සුද? කාවින්දි උඹලගේ සම්බන්ධේ? සම්බන්ධෙට මොකුත් වෙන්නේ නෑ. අපි යාළුවෝනේ. මම දන්නවා උඹත් ආසයි කියලා. අනික මට රොෂාන් ගැන අවිශ්වාසයක් නෑ. මට ඕනි උඹත් අපිත් එක්ක මේ ෆීලින් එක බෙදා ගන්නවට. මම රොෂාන් දිහා බැලුවා. එයා මගේ ඇස් දිහාම බලාගෙන හිටියා. කාවින්දි කියන දෙයට ඔයා කැමතිද නෙත්මි? මට නම් කැමැත්තක් නෑ. අපි තුන්දෙනා විතරයිනේ. කාටවත් දැනගන්න ඕන නෑ. මගේ හිතේ ලොකු යුද්ධයක් ඇති වුණා. එක පැත්තකින් සමාජ සම්මතය මගේ සදාචාරය මට එපා කියනවා. අනිත් පැත්තේ මේ වෙලාවේ තිබුණු පරිසරය වයින් වල මත්ගතිය සහ රොෂාන්ගේ ආකර්ශනීය පෙනුම මාව ඇදලා ගන්නවා. මම අවුරුදු ගානකින් පිරිමියෙක් ලබලා තිබුණේ නෑ. ඒ අඩුව මගේ හිතේ තදින්ම තිබුණා. ඒත් මේක හරි නෑ නේද? මම මිමිනුවා. කාවින්දි මගේ ළඟට ඇවිත් මගේ කාන්ට කියලා හිමින් කිව්වා. හරි වැරදි වැඩක් නෑ බං. අද රෑට විතරයි. අපි තුන්දෙනා එකට සැපක් ගමුද? බලපන් අපි කොච්චර නිදහස්ද කියලා. කාවින්දිගේ වචන මගේ හිතේ තිබුණු අන්තිම බාධකයත් කඩලා දැම්මා. එයා මගේ මූණට ලං වෙලා මගේ ගැහැණු ළමෙක් මාව සිපගත් පළවෙනි වතාව ඒක. මගේ ඇඟ සීතල වෙලා ගියා. ඊට පස්සේ එයා රොෂාන්ට ඉඩ දුන්නා. රොෂාන් මගේ ළඟට ඇවිත් මගේ බෙල්ල වටේ අත දාලා මාව එයාලගේ මැදට ගත්තා. බය වෙන්න එපා නෙත්මි. අපි සතුටු වෙමු. එළිය අකුණු ගන්න සද්දෙත් එක්කම අපි තුන්දෙනා අතර තිබුණු යාළුකමේ සීමාවන් මැකිලා ගියා. රොෂාන්ගේ උණුසුම් මගේ ඇඟ පුරා දුවනකොට මට දැනුනේ වචනයෙන් කියන්න බැරි තරම් මිහිරක්. කාවින්දි මගේ අත අල්ලගෙන මට ධෛර්යය දුන්නා. අපි තුන්දෙනා එකට සෝෆා එකේ කුලි වුණා. ඇඳුම් එකින් එක බිම වැටුණා. සාලේ තිබුණ අඳුර අපිව ලෝකයෙන් වසාගෙන හිටියා. රොෂාන් මගේ සහ කාවින්දිගේ සිරුරු අතර මාරුවෙන් මාරුවට එයාගේ ආදරේ බෙදුවා. කාවින්දි මගේ දිහා බලාගෙන hina වුණේ. මම කිව්වේ නැද්ද මේක ෂෝක් කියලා කියන්න වගේ. ඒ වෙලාවේ මට ලෝකයේ අනිත් හැම දෙයක්ම අමතක වුණා. මගේ හිතේ තිබුණු පාළුව තනිකම ඔක්කොම හොදගෙන ගියා වගේ දැනුණා. රොෂාන් මගේ ඇඟ උඩට එනකොට
මම කාවින්දිගේ අත තදින් අල්ලගත්තා. අපි තුන්දෙනා එකම රිද්මයකට හුස්ම ගත්තා. ඒක රාගය විතරක්ම නෙවෙයි. ඊට එහා කියපු විශ්වාසයක් සහ බැඳීමක් වගේ මට දැනුණා. පැය ගානකට පස්සේ අපි තුන්දෙනාම බිම කාපට් උඩ දිගා වෙලා හිටියේ හති දාමින්. වැස්ස තාමත් වහිනවා. ඒත් දැන් ඒකේ සද්දේ හරිම සංසුන්. රොෂාන් මැද මමයි කාවින්දි දෙපැත්තේ. එයාගේ පපුවට ඔළුව තියාගෙන හිටියා. සතුටුයිද? කාවින්දි හීන් හඩින් ඇහුවා. ඔව්, මම ඇත්තටම කිව්වා. ඒක මගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක්. පහුවදා උදේ වෙනකම්ම අපි එහෙම තුරුල් වෙලා හිටියා. ඉරේ එළිය වැටෙනකොට තමයි අපි ආයේ පියවිසියට ආවේ. උදේ අපි මූණට මූණ බලද්දි පොඩි ලැජ්ජාවක් තිබුණත් ඊට වඩා ලොකු බැඳීමක් අපි අතර ඇති වෙලා තිබුණා. ගෙදරින් එළියට බහිනකොට රොෂාන් මගේ නළල ඉම්බා. කාවින්දි මාව බදාගෙන පරෙස්සමෙන් ඵලයන් කිව්වා. මම ආපහු මගේ බෝඩිමට එනකොට ලෝකේ වෙනස් වෙලා වගේ දැනුණා. සමාජයේ මොනවා කිව්වත් එදා රෑ අපි තුන්දෙනා බෙදාගත්තේ මොහොත මගේ හිතේ සදාකාලික රහසක් විදියට ඉතුරු වුණා. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.